Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මේ vlog එක ඇත්තටම දැන් මාසයකට වඩා පරණ vlog එකක්. මට ඇත්තටම edit කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් වෙලාවක් හම්බෙච්ච හැටි මං හිතුවා ඔයගලන්ට මේ vlog එක ගේන්න කියලා. ඇත්තටම කිව්වොත් vlog එක කියලා කිව්වට මේකේ contents තුනක් තියෙනවා. එකම දවසේ වෙච්ච දේවල් දෙකක් සහ තවත් දවසක වෙච්ච දෙයක්. අපි නම් ඉස්සරහට බලමු මේ vlog එකේ මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒක මම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලොත් මේ දවස්වල මොකද කරන්න කියලා. මුලින්ම තියෙන්නේ අපි ඩේ අවුට් එකක් ගියා අපේ බාප්පලා එක්ක. ඒකේ පොඩි ක්ලිප්ස් වගේක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගියේ වාද්දේ හොටෙල් එකකට. ඉතින් ඇත්තටම මාරු විදිහට එන්ජොයි කරා ඒ දවස් ටිකේ. ඇත්තටම දැන් මේ බිසි එකත් එක්ක මේව බලද්දි හරි සතුටුයි ඒ කාලේ ඒ දවස් ගත කරපු විදියත් ගැන හිතද්දි. මොකද අපේ ජීවිතයට අපි කරන වැඩත් එක්ක අපිට අනිවාර්යෙන්ම අපේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න මොනවම හරි පොඩි දෙයක් තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ ෆැමිලි එකත් එක්ක ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක මේ විදිහට මොනවම හරි දෙයකින් ඔයගොල්ලන්ගේ මනස රිලැක්ස් කරගෙන දේවල් කරනවා ඇති කියලා. අපේ කියාෂ ගර්ල්ව මතක් කරන්න ඕනේ. ඇත්තට මේ මාසේ මාර එන්ජොයි මාරම සතුටුයි අපේ ගොඩාක් මෙමරීස් එකතු කරගත්තා. ඉතින් මං හරිම කැමති දෙයක් තමයි මං ආදරය කරන මගේ ආදරණීයන් එක්ක එකතු කරගන්න මෙමරීස් පස්සේ බලන්න පුළුවන් වෙන එක. ඒකට මං ස්ක්‍රැප් බුක් එකකුත් කරනවා. ඒවා අලවලා ඒ දිනේ ලියලා ඒවා පොඩි විස්තරයක් ලියලා. මොකද එතකොට මට ආයෙ අවුරුද්ද ඉවර වෙද්දී පිටිපස්ස හැරිලා බලද්දි මට බලන්න පුළුවන් මං අවුරුද්ද කොච්චර ලස්සනට මං ආදරය කරන අයත් එක්ක ගත කළා කියලා. ඉතින් ඕගොල්ලොත් ඒක try කරලා බලන්න. ඕගොල්ලෝ ආස වෙයි. ඕගොල්ලන්ට ඒක ඕගොල්ලන්ගේ time එක ඕගොල්ලෝ free වුණාම ඕගොල්ලන්ට ඒක කරන්න ආස හිතෙන දෙයක් වෙයි. ඉතින් කරලා බලන්න. කරලා බලලා මටත් comment එකක් දාන්න. කෙටියෙන් කිව්වොත් අපි උදේ 11ට විතර ගිහින් පැය දෙකක් විතර pool එකේ ඉඳලා පස්සේ lunch අරගෙන හවස් වෙලා තමයි ගෙදර ආවේ. ඉතින් ඒ දවසේ ගත්ත මතක ඒ දවසේ විතරනේ. ඒකනේ හැමතිස්සෙම කියන්නේ. වර්තමානයේ ජීවත් වෙන්න කියලා. ඕගොල්ලන්ට හම්බ වෙන හැම මොහොතක්ම ඕගොල්ලෝ ආදරය කරන අයත් එක්ක ගෙවන්න කියලා කියන්නේ ඒකයි. ජීවිතේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ ඇත්තටම කිව්වොත් මම එක එක වර්ගයේ කෑම එන්ජොයි කරන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ මොන හරි කාලා තිබුණ නැති දෙයක් තිබ්බොත් ඒ දේවල් රස බලලා try කරලා බලනවා කොහොමද මේක හොඳයිද මොන වගේ ටේස්ට් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලොත් එහෙමද? මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනි. අපි හැමතිස්සෙම හැම දෙයකටම පුළුවන් විදියට හැඩ ගැහෙන්න ඕනි. එතකොට අපිට ඕනි වෙලාවක ඕනි දෙයකට මුහුණ දෙන්න හරිම ලේසි. සැනසෙන්නම් නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම ඇත්තටම කියනවා නම් ඔතන ඉස්සරහ බීච් එකත් එක හරිම ලස්සනයි. එතන හවස ඉතින් මං චුට්ටක් වෙලා එතන ඉඳගෙන අහස දිහා බලාගෙන හිටියා. මොකද මං ආසම තැන් දෙකක් තමයි අහසයි මුහුදයි කියන්නේ. මං වගේම මං හිතනවා හැමෝම එහෙම තමයි කියලා. මොකද ඒ දෙකට අකමැති කෙනෙක් එහෙම නෑනේ. තව ඉවසන්නන සිතට සීමා සැබෑ වේදනා පතන ආදරයේ සෙයා වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේත වාගේ මහා සාගරේ සිත පවේ නුඹේ නිද්‍රා නිදින මානිත්‍ර මේ රාත්‍රියේ මෙවුනාරහි නිරුප්‍රේමී මනසේ මා සඳරුවේ අත්‍රා නයිමල් පවා නිදයසා තුරුසලුණු පිනිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා පද පතුලේ තැම්පන් වෙලා මාරම ලස්සනයි මෙතන ඉර බැහැගෙන යනවත් එක්කම මං චුට්ටක් ඉතින් ඉස්සරහට ඇවිත්තා.
මොකද අහසයි මුහුදයි යාවෙන තැන දෙකම එකම විදිහට එකම තැනක් වගේ තමයි මට නම් පේන්නේ. ඔයාලටත් එහෙමද? ගොඩක් ගෑල් ළමයි කැමතිනේ මුහුද දිහා බලන් ඔහේ කල්පනා කරන්න. මමත් අන්නේ ඒ ගෑල් ළමයින්ගෙන් එක්කෙනෙක්. මොකද මුහුද දිහා බලාගෙන ඉන්නකොට ගොඩාක් දේවල් මතක් කරන්න පුළුවන්. ගොඩාක් දේවල් හිතට එනවා. ඒත් එක්කම දුක හිතෙන දෙයක් හරි එහෙම මොන හරි තියෙනවා නම් ඒවා අමතක වෙලා යනවා. වෙන්න ආවේ පපුවට තැනීලා මම දන්නේ නෑනේ ඇයි ඒ කියලා නවතින්න ඕනේ හුස්මේ වෙලිලා කෙලෙසද එවන්නේ මං ඉතින් අපේ චූටි කෙල්ල දෙන්නවත් එකගෙන ගියා මේ ලස්සන පෙන්නන්න. මොකද යාළුවත් එක්ක හිම අතල්ලාගෙන ඇවිදිද්දී හිතට මාර සහනයක් දැනෙනවා. හැමතිස්සෙම අපිට ආදරය කරන අයත් එක්ක ඉන්න වෙලාවක් නැහැනේ. ඉතින් හම්බුණු වෙලාවට එයාලත් එක්ක ඉන්න ඕනි. ඒ මතක ආයි දවසක බලන්න පුළුවන් විදිහට එකතු කරගන්න ඕනි. මං හිතනවා ඔයාලත් මේ විදිහට හිතනවා නම් අපිට ගොඩාක් ප්‍රශ්න අඩුයි. අපිට ගොඩාක් මනස සැහැල් වෙනවා කියලා. ඉතින් try කරලා බලන්න. कैसे तेरी खुद गर्जी ना धूप चुने ना छाँव कैसे तेरी खुद गर्जी किसी ठोर टिके ना पाँव कैसे तेरी खुद गर्जी ना धूप चुने ना छाँव कैसे तेरी खुद गर्जी किसी ठोर टिके ना पाँव बन लिया अपना पैगंबर तर लिया तू सात समुंदर फिर भी सूखा मन के अंदर क्यों रहेगा. එහෙනම් දැන් යමු මේ vlog එකේ second part එක. මේ අපි ඒෂිගේ birthday එකට යන ගමන් චතු වෙන චුට්ටක් late වුණා. අපි තුන්දෙනාම යන ගමන් ඉන්නේ පොඩි surprise dance එකක් දැම්මා. හැබැයි ඉතින් ඒව ඔක්කොම පෙන්නන්න බෑ. මොකද අපිට ලස්සනට dance කරන්න බෑනේ. ඉතින් පොඩි surprise කීපයක්ම දුන්නා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි දැන් ඒෂිලා ගෙදර යන්න හදන්නේ. අපි ගොඩක් තෑගි අරගෙන දැන් යන්න හදන්නේ බලමු යා ලොකු ලොකු තෑග්ගක් තියෙනවා මේ මල් එක. හේෂි. ඔව් අපි යන් දැන් ඒෂිලා ගෙදර. කියන්න ඕනි. අපි මේ යන්නේ ඒෂිගේ 20th birthday එක. පොඩ්ඩක් late birthday තමයි. මොකද හැමෝටම එක දවසේ set වෙන්න බෑනේ. ඒ හින්දා චුට්ටක් late වෙලා තමයි birthday එක ගත්තේ. ඉතින් ඕන අපි උදේම මාළුයි තෑගි ඔක්කොම අරගෙන මෙයාව බලන්න යනවා. මෙයා එතකොට ලෑස්ති වෙලා නැහැ ඉතින්. හැමදාම වගේ පරක්කුයි. කවුද පරක්කු? ඒෂි තමයි. කොච්චර කොහොම තිබ්බත් අපි පස් දෙනාව සමරන්න වෙලාවක් අනිවාර්යෙන්ම කොහොම හරි ගන්නවා. ඒක බර්ත්ඩේ එකක්ම වෙන්න ඕනේ නැහැ. විනාඩි 5කට හරි පැය භාගයකට හරි එයාලව හම්බ වෙලා එයාලත් එක්ක මේ සතුටින් ගෙවෙන දවස් මාරම හිතට සැනසීමක්. මොකද එයාලගේ හිනාවල් එයාලගේ වචන ඒ හැම දෙයක්ම මන් දන්නේ ඒව මට මාර විදියට දැනෙනවා. ඔන්න බලනකො ඉතින් අපේ බර්ත්ඩේ ගර්ල් රෙඩි වෙලා හිටියේ නේ අපි යද්දි. ඉතින් අපිත් ඔන්න ගිහිල්ලා ඉතින් මේකප් කරලා දන්නවනේ. මං තමයි ඉතින් මේකප් ආටිස්ට්. හැමෝගෙම මේකප් කරලා මමත් පොඩි මේකප් එකක් දාගත්තා. हर घड़ी बदल रही है रूप जिंदगी छाँव है कभी कभी है धूप जिंदगी हर पल यहाँ जी भर जियो जो है समा कल हो न हो हर घड़ी बदल रही है रूप जिंदगी कभी कभी है धूप जिंदगी हर पल यहाँ जी भर जियो जो है समा कल हो न हो. සාමාන්‍යයෙන් ඉතින් අපි පස් දෙනාට නම් වැඩිපුරම කාලය යන්නේ මෙන්න මේ ලෑස්ති වෙන එකට තමයි. ලෑස්ති වෙලා මේකප් කරලා ඔක්කොම කරගෙන ඉද්දි ඉතින් වෙලාව හරි. ඔයාලගේ යාළුවොත් එහෙමද? හැබැයි ඉතින් ඒ වෙලාවට යන ඔය පොඩි කයිය ඒව තමයි හැම දෙයක්ම. මේ අපි ඩාන්ස් එක කරලා ඒකේ සතුට විඳ ගන්න විදිය. ඇත්තටම මිස් යූ චතු හිය එයා ඒ වෙලේ ඇවිල්ලා හිටියේ නැහැ. එයා දවල් වෙලානේ ආවේ.
තව ඉවසන්නන සිතට සීමා සැබෑවේද මා පතන ආදරයේ සෙයා වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේතවාගේ මහසාගරේ සිත ෆයිනලි ඉතින් චතු ආවා. හැබැයි ඉතින් පාර වරද්දගෙන අර පරංගියා කෝටි ගියා වගේ ගිහින් තමයි ඔන්න අන්තිමේදී ආවේ. ඉතින් මොනා කරන්නද ඉතින්. මොකක්ම හරි එකක් තියෙන්න එපයි. පොඩි වෙලාවකට හරි ඉතින් අපි මෙහෙම එකතු වෙලා සතුටින් ඉන්න එක තමයි ලොකුම දේ. ඉතින් එදා බර්ත්ඩේ එකට අපේ තව යාළුවෝ ඇවිල්ලා හිටියා. අපි ඉතින් ලන්ච් අරගෙන සින්දු කියලා ගේම්ස් කරා, ගොඩක් දේවල් කරා, ෆොටෝස් ගත්තා. ඇත්තටම ඉතින් ඒ දවසේ ලොකු විනෝදයක් අපි ගත්තා. මට ඉතින් මේව බලද්දි හරි සතුටුයි. ඒ වගේම මේ වීඩියෝ එක එඩිට් කරද්දි හරිම සතුටුයි. කොච්චර සතුටින් හිටපු දවස් අපි හිටියද කියලා. ඔන්න ඊළඟට මේ vlog එකේ third part එකට අපි යනවා. last part මේ තමයි අපේ සීයාගේ බර්ත්ඩේ එක. ආච්චම්මගේ බර්ත්ඩේ තිබ්බ නිසා දෙන්නගෙම එකට ගත්තා. මොකද බාප්පලාත් හිටියනේ. බාප්පලා යන්න කලින් දෙන්නගෙම බර්ත්ඩේ එකට ගමුයි කියලා කිව්වා. ඉතින් අපි කේක් එකක් අරන් ගිහිල්ලා ඒක කපලා රෑ කෑම අරගෙන තමයි ගෙදර ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගෙවුනේ. वे कमलिया वे कमलिया वे कमलिया मेरे नादान दिल दो नैनों के पेचीदा सौ गलियां रे इनमें खोकर तू मिलता है कहाँ. අදට මේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. චූටි දෙයක් කියන්න. ජීවිතේ දුක්බර දවස් වගේම සතුටුම දවස් වගේම මේ දවස් දෙකම සමසිතින් විඳ ගන්න. එතකොට හැමදේම ලේසි. එහෙනම් මං අදට ගිහින් එන්න. තවත් vlog එකකින් හම්බෙනකන් ඔයාලා ආදරෙන් සතුටින් පරිස්සමින් ඔයාලගේ ආදරණීයන් එක්ක ගත කරන්න.